සුබ දවසක් ඔයාලා හැමෝටම. එතකොට අද අපේ ස්ප්‍රින්ග් බෝට් සෙෂන් එකේ ඩේ 2 එක. හරි. එතකොට අපේ ෆස්ට් සෙෂන් එකේදී අපි කතා කරා කොහොමද IntelliJ IDE එකෙන් ප්‍රොජෙක්ට් එකක් ස්ප්‍රින්ග් බෝට් ප්‍රොජෙක්ට් එකක් හදන්නේ. එතකොට අපි ඒකම පොඩි ප්‍රැක්ටිකල් එකකුත් කරා. අපි බ්‍රවුසර් එකේ රන් කරලත් බැලුවා. හරි. එතකොට මම අද කතා කරන්න යන්නේ එදා මට කතා කරන්න බැරි වුණ දෙයක්. හරි. දැන් එතකොට ඒක ඇත්තම කිව්වොත් එදා කතා කළා තේරුමක් නෑ. හරි. මම අද ඕගලන්ට ඒක ඉන් ඩීටේල් මොකක්ද කියන එක පැහැදිලි කරන්නම්. ඕගලන්ට මතක ඇති අපි ප්‍රොජෙක්ට් එකක් හදද්දී අපි මේවන් කියලා එකක් පාවිච්චි කරා. දැන් මොකද්ද මේ මේවන්? හරිද? දැන් එතකොට මේ අපි ප්‍රොජෙක්ට් එකක් හදන වින්ඩෝ එක. එතකොට අපිට මෙතන මේවන් කියන එක සිලෙක්ට් කරන්න එනවා. එතකොට මොකද්ද මේ මේවන් එක? හරි. අපි බලමු. මේ මේවන් කියන්නේ අපේ Java ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් Java. ඒ කියන්නේ මේ Spring Boot කියන්නේ ඉතින් කෝ එක Java නේ. එතකොට අපි Java ප්‍රොජෙක්ට් එකක් හදනවා නම් අපි මේ ප්‍රොජෙක්ට් එකට යූස් කරන build automation tool එකක්. හරි සරලවම කිව්වොත්. හරි එතකොට මේවන් වලින් මොකද්ද කරන්නේ? මේවන් වලින් කරන්නේ මේවන් වලින් වැඩ කීපයක්ම කරනවා. ඇත්තටම කිව්වොත් අපේ මේ ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරද්දී අපේ වැඩ ගොඩාක් මේ මේවන් tool එකෙන් ලේසි කරලා දෙනවා. හරි. ඩිපෙන්ඩන්සි මැනේජ් කරනවා. මොනවද ඩිපෙන්ඩන්සිස් කියන්නේ? ඩිපෙන්ඩන්සිස් කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ pom.xml කියන ෆයිල් එකට ආවොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩිපෙන්ඩන්සි. ඩිපෙන්ඩන්සිස් කියන ටැග් එක ඇතුලේ අපි ඩිපෙන්ඩන්සිස් කියලා දාලා තියෙනවා. ගෲප් ID එකක් දාලා අපි ඕගලන්ට මතක ඇති අපි ප්‍රොජෙක්ට් එකක් බිල්ඩ් අප් කරද්දී අපි දාගත්තා ස්ප්‍රින්ග් වෙබ් කියලා ඩිපෙන්ඩන්සි එකක්. අන්න ඒක ඩිපෙන්ඩන්සි එකක්. එතකොට මොකක්ද මේ ඩිපෙන්ඩන්සි එකක් කියන්නේ කියන එක මම එක්ස්ප්ලেইন කරන්නම්. ඩිපෙන්ඩන්සි එකක් කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී අපේ මොකක් හරි වැඩක් තියෙනවා. අපිට ඒකට ලොකු කෝඩ් ලයින් ප්‍රමාණයක් ලියන්න වෙනවා කියලා හිතන්නකෝ. එතකොට අන්න ඒ වැඩේ ලේසි කරගන්න වෙනත් පාර්ශවයක් විසින් නිර්මාණය කරන ප්‍රොජෙක්ට් එකක්. ඒ වැඩේ සඳහා ස්පෙસિෆික් ඒ වැඩේ සඳහා ප්‍රොජෙක්ට් එකක් නිර්මාණය කරනවා. අන්න ඒ ප්‍රොජෙක්ට් එක අපි අපේ ප්‍රොජෙක්ට් එකේ කරගෙන යද්දී අපේ ඒ අදාළ වැඩේ කරගන්න අපි ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්තටම අපේ වැඩ ලේසි කරලා දෙන්න තමයි මේක කරන්නේ. අන්න ඒකකට තමයි ලයිබ්‍රරි එකක් කියන්නේ. එතකොට අන්නේ ලයිබ්‍රරි එක දාගන්න යන ක්‍රමවේදය තමයි මෙතන අපි ඩිපෙන්ඩන්සි කියලා මෙතන ඇඩ් කරගෙන තියෙන්නේ. හරි. එතකොට මම ඕගලන්ට පෙන්නන්නම් ඩිපෙන්ඩන්සිස් වලට එක්සැම්පල්ස් ටිකක්. දැන් ඕගොල්ලෝ මේ සයිට් එක ගැන දන්නවා ඇති Spring Initializer කියලා. එතකොට අපිට මෙතනින්වත් අපිට ප්‍රොජෙක්ට් එකක් හදාගන්න පුළුවන්. IntelliJ IDE එකට යන්නේ නැතුව. හැබැයි ඉතින් ඒක ටිකක් මේ වැඩ වැඩි. හරි. මෙතන මේ add dependencies කියලා එකක් තියෙනවනේ. මම ඒක ක්ලික් කරන්න. ඔයගලන්ට පේනවද මෙතන තියෙනවා මේ Spring Boot Development Tool, Dev Tool, Lambok, එතකොට Spring Configuration Processor. එතකොට මේ ඇවිල්ලා මේ Spring Web අපි අපේ මේ එකට දාගත්ත අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්ටිග්‍රේට් අපි දාගත්ත මේ ලයිබ්‍රරි එක ඩිපෙන්ඩන්සි එක. එතකොට මේ කියලා තියෙනවා build web include RESTful applications using Spring MVC. එතකොට මේ Tomcat server Apache Tomcat server එක default හම්බ වෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ ස්පෙસિෆික් වැඩ අපිට ලේසි කරගන්න. සමහර විට configurations ලේසි කරගන්න. අන්න ඒ වගේ එකකට තමයි අපිට මේක මේ ප්‍රොජෙක්ට් එක, ඒ කියන්නේ මේ ලයිබ්‍රරි එක කියන එක හදලා දෙන්නේ. එතකොට අපි dependencies විදියට අපේ pom.xml කියන ෆයිල් එකේ අපි ඒක තියාගන්න. හරි. එතකොට මේ ලයිබ්‍රරි එක කොහෙද තියාගන්නේ? හරිද? එතකොට දැන් මේ ප්‍රොජෙක්ට් එකක් ඩවුන්ලෝඩ් වෙනවනේ. ප්‍රොජෙක්ට් එකක් මේක ඇතුලේ තියාගන්නවා. එතකොට මේක කොහෙද තියාගන්නේ? හරි. පළවෙනියටම මේවන් කරන්නේ අපි මොකක් හරි මෙහෙම දැන් මේ group ID එක කියන්නේ අපි මේ දෙන dependency එකේ මේ dependency එක කියන්නේ මේ project එක develop කරපු කට්ටියගේ නම. හරිද? ඒ කියන්නේ මේ අපි හිතමු location එකක් කියලා. හරි. ඊට පස්සේ මේ artifact ID. artifact ID එක කියන්නේ මේ project එකේ නම. ඒ කියන්නේ අපි පාවිච්චි කරන project එකේ නම. හරි. එතකොට මෙතන ඕගලන්ට පේනවා ඇති මේ ඊළඟ dependency එකේ. තියෙනවා මේ scope එක test කියලා. හරිද? scope එකක් කියන්නේ මොකක්ද?
ස්කෝප් එකක් කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ මේ ඩිපෙන්ඩන්සි එක පාවිච්චි වෙන්නේ කොතෙන්ටද? එතකොට අපිට මේ ඩිපෙන්ඩන්සි එක පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. මේ සර්වර් එක කන්ෆිග් කරන තැනට. නැත්තම් මේ රන් ටයිම් එකේදී පාවිච්චි වෙන්න පුළුවන්. නැත්තම් ටෙස්ට් වලට පාවිච්චි වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩවලට අපිට මේ ඩිපෙන්ඩන්සි එක පාවිච්චි වෙන්න පුළුවන්. අපි අන්න ඒක ඩිෆයින් කරනවා ස්කෝප් එක. කොතෙන්ටද පාවිච්චි වෙන්නේ? අන්න එහෙම. හරි. එතකොට මෙතන අපිට වර්ෂන් එකක් දෙන්න පුළුවන්. මම වර්ෂන් එකක් දෙන්නම්. වර්ෂන්. හරි. වර්ෂන් එකේදී අපිට මෙතන වර්ෂන් එකක් මෙන්ෂන් කරන්න පුළුවන්. කැමති වර්ෂන් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක කම්පැටිබල් වෙන්න ඕනේ හරියට ෆන්ක්ෂන් වෙන්න. හරි. එතකොට අපි මෙතන වර්ෂන් එකක් නොදී තියෙන එකේ තේරුම මොකද්ද? මේවන් විසින් අපි මේ ඩිපෙන්ඩන්සි එකක් දුන්නට පස්සේ මෙහෙම ඩිපෙන්ඩන්සි එකක් අපි දාගත්තට පස්සේ පළවෙනිටම බලනවා මේක මේ අපි ළඟ තියෙන ඩිපෙන්ඩන්සි එකක්ද? මේ වර්ෂන් එක, ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ මේ වර්ෂන් එකට එතකොට අපිට මෙතන පෙන්වනවා මේ JDK වර්ෂන්, Java වර්ෂන් එකට මේක ගැලපෙනවද? අන්න ඒක තමයි මේ කම්පැටිබිලිටි එක කියන්නේ. කම්පැටිබල් නම් අන්න ඒක තියෙනවා නම් අපි අරගෙන පාවිච්චි කරනවා. හැබැයි එහෙම නැත්නම් අපි අලුතෙන්ම ඩවුන්ලෝඩ් කරනවා. ඩවුන්ලෝඩ් කරලා අපි ළඟ තියාගන්නවා. ඒක කොහෙද තියාගන්නේ? මේ ප්‍රශ්නයක්. හරිද? එතකොට අපි යනවා මෙන්න මේ මේවන් මේවන් එකේ තියෙනවා මේ .m2 කියලා ෆයිල් එකක්. ෆෝල්ඩර් එකක්. හරිද? එතකොට ඒක අපේ තියෙන්නේ C ඩිරෙක්ටරි එකේ යූසර්ස් වල මේ අපේ කියන්නේ යූසර් නේම් ඇතුලේ මේ තමයි මේ m2.m2 කියන ෆෝල්ඩර් එක තියෙන්නේ. එතකොට මේකේ මේ රිපෝසිටරි වල තමයි අපේ මේ ලයිබ්‍රරීස් ඒ කියන්නේ අපි අර අනිත් අයගේ ප්‍රොජෙක්ට්ස් අපේ වැඩ ලේසි කරගන්න අපි පාවිච්චි කරන අනිත් අයගේ ප්‍රොජෙක්ට්ස් ටික තියාගන්න. හරි. එතකොට මම මෙතන ඕගොල්ලන්ට හැමෝටම තේරුම් ගන්න පහසු වෙන්න හැමෝම දන්න එක්සාම්පල් එකක් මම අරගන්න. මෙතන තියෙනවා MySQL. මේ තියෙන්නේ MySQL. මේ MySQL කියන්නේත් එක ප්‍රොජෙක්ට් එකක්. අපේ වැඩ ටික ලේසි කරගන්න MySQL කනෙක්ට් කරගන්න අපි පාවිච්චි කරන මේ ප්‍රොජෙක්ට් එකක්. එතකොට ඒ කියන්නේ ලයිබ්‍රරි එකක්. හරිද? ඒ ලයිබ්‍රරි එක ඇතුලේ තියෙනවා versions. එක එක versions තියෙනවා. එතකොට අන්න ඒ version එකක ඒ ප්‍රොජෙක්ට් එකේ අන්න ඒ version එක තමයි මෙයා ඩවුන්ලෝඩ් කරගන්නේ. ගැලපෙන version එක එයා ඩවුන්ලෝඩ් කරගන්න. ගැලපෙන version එක එයා අරගෙන පාවිච්චි කරනවා. එතකොට මේවන් එකෙන් මේ dependency manage කරනවා කියන්නේ අන්න ඕකට. හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ සම්බන්ධව හොඳ අවබෝධයක් යන්න ඇති කියලා dependency manage කරන්නේ කොහොමද මේවන් එකෙන් එතකොට ඒක එයා අපිට කොහොමද මේ වැඩේට උදව් වෙන්නේ කියන එක සම්බන්ධව අවබෝධයක් ඇති. හරි. ඊට පස්සේ මොකද්ද මේ තව මොනවද මේ මේවන් විසින් කරන්නේ? මේවන් තව කරනවා අපේ මේ build process එක. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ build process එක automate කරනවා. ඒක කොහොමද කරන්නේ? කම්පයිල් කරනවා, ටෙස්ට් කරනවා, පැකේජ් කරනවා. ඔන්න ඔය ටික කරනවා. එතකොට පැකේජින් වලදී අපි සිලෙක්ට් කරගන්නවා දැන් අපි කලින් දැක්කනේ මේ අපේ ප්‍රොජෙක්ට් එකක් බිල්ඩ් කරන තැන. නිව් ප්‍රොජෙක්ට් එකට ගියා. නිව් ප්‍රොජෙක්ට් එක බිල්ඩ් කරන තැනදී අපිට මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා ජා එකක් විදිහටද අපි මේ ප්‍රොජෙක්ට් එක හදන්නේ නැත්නම් වා එකක් විදිහටද? අන්න ඒක. ඒක බිල්ඩ් කරන්නේ කොහොමද? අන්න ඒවා. එතකොට අන්න ඒ සම්බන්ධව අපිට මේ වැඩ ටික කරගෙන යද්දි මේවන සෑහෙන උදව් වෙනවා. හරි. එතකොට ඕගලන්ට පේනවා ඇති මෙතන මේ ටාගට් එකක්. ටාගට් කියලා මේ ෆෝල්ඩ් එකක් තියෙනවා. මම ඒක ඩිලීට් කරනවා. ඩිලීට් කළා මම මේක රන් කරනවා. ආයි ප්‍රොජෙක්ට් එක අපි රන් කරනවා. හරි. එතකොට මෙතන ප්‍රොජෙක්ට් එක රන් වෙලා ඉවරුණාට පස්සේ හරි. ප්‍රශ්නයක් නැතුව රන් වුණා. එතකොට අපිට මෙතන ටාගට් කියන එකක් පෙන්නනවා. ඒ කියන්නේ මේ ආපහු අපේ ප්‍රොජෙක්ට් එකම බිල්ඩ් වෙනවා. හරි. එතකොට මේ බලන්න අපි දැන් මෙතන හදලා තියෙන අපි හදපු ප්‍රොජෙක්ට් එකම නෙමේද මේ ටාගට් කියන ෆෝල්ඩර් එක ඇතුලේ බිල්ඩ් වෙලා තියෙන්නේ. එතකොට අපිට මේවන් උදව් කරන අපේ ප්‍රොජෙක්ට් එක බිල්ඩ් කරගන්න. හරි. ඊට පස්සේ තව මොනවද අපිට මේ ප්‍රොජෙක්ට් එකකට මේ කොහොමද තව උදව් වෙන්නේ මේවා. ඊට අමතරව ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකේ ස්ට්‍රක්චර් එක. කියන්නේ මේ ෆයිල් ස්ට්‍රක්චර් එක. මේ ප්‍රොජෙක්ට් ස්ට්‍රක්චර් එක. එතකොට මේ ප්‍රොජෙක්ට් ස්ට්‍රක්චර් එක තව කෙනෙක් පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ මේ ප්‍රොජෙක්ට් එකම. තව කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් හදනවා මේ වුණා. ඒ කියන්නේ
මයික්‍රෝ සර්විසස් ආකිටෙක්චර්ස් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා ඇති. එතකොට අන්න ඒ වගේ ප්‍රොජෙක්ට්ස් හදනවා නම් තව කෙනෙකු තව ප්‍රොජෙක්ට් එකක් හදනවා. එතකොට එයත් පාවිච්චි කරන්නේ මේවන්. හරිද? එතකොට ප්‍රශ්නයක් තියෙනවා. දැන් තව කෙනෙකුට අපි මේ ප්‍රොජෙක්ට් එක දෙනවා. එතකොට එයාගෙත් තියෙන්නේ මේවන්. මේවන් නම් හැමෝම දන්නේ එකම ෆයිල් ස්ට්‍රක්චර් එක. එතකොට ෆයිල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙද්දී ප්‍රශ්නයක් වෙනවද? ෆයිල් ස්ට්‍රක්චර් එක වෙනස් වෙනවද? ටීම් එකක් විදිහට වැඩ කරද්දී? නෑ ප්‍රශ්නයක් නෑ. එතකොට ටීම් එකක් විදිහට වැඩ කරද්දී මේ ෆයිල් ස්ට්‍රක්චර් එක එක වගේම තියෙන එක සෑහෙන උපකාරී වෙනවා. මේ ප්‍රොජෙක්ට් එකේ සක්සස් මේ ප්‍රොජෙක්ට් එක හරියට හදාගන්න. එතකොට අන්න ටීම් එකක් විදිහට වැඩ කරද්දී මේක ගොඩාක් මේ වැඩේ පහසු වෙනවා මේවන් යූස් කරද්දී. මේවන් වලින් මේ එකම වගේ ෆයිල් ස්ට්‍රක්චර් එකක් හදන එකෙන්. කියන්නේ ස්ටෑන්ඩඩ් එකක්. ස්ටෑන්ඩඩ් එකක් හදනවා. මේ මේවන් යූස් කරලා. හරි. එතකොට මේවන් රැපර්. ඒ කියන්නේ මේවන් එකේ පාවිච්චි කරද්දී අපිට එනවා මේ රැපර් කියලා එකක්. මෙතන තියෙන මේ රැපර්. මේ රැපර් ෆෝල්ඩර් එකෙන් මොකක්ද කරන්නේ? මේ රැපර් මේවන් wrapper.property කියලා ෆයිල් එකකුත් තියෙනවා. එතකොට මෙතන තියාගන්නවා මේවන්ගේ version එක. දැන් හිතන්නකෝ දැන් අපේ PC එකේ හරි ලැප් එකේ හරි මේවන් ඉන්ස්ටෝල් කරලා නැහැ කියලා. මේවන් ඩවුන්ලෝඩ් කරගෙන නැහැ. සෙටප් කරගෙන නැහැ. එතකොට මේක මැනුවල් කරනවා නම් වෙනම කමාන්ඩ් එකක් තියෙනවා. ඒ කමාන්ඩ් එක දීලා අපි ඒක සෙටප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් දැන් වෙන කෙනෙක්ගේ මේවන් නැහැ කියලා හිතන්නකෝ. අපි මේ ප්‍රොජෙක්ට් එක දෙනවා එයාට පාවිච්චි කරන්න. රන් කරන්න. හරිද? එතකොට මේ රැපර් කියන ෆෝල්ඩර් එක මේවන් වලින් හදුණු රැපර් කියන ෆෝල්ඩර් එක එයාගේ අපි දෙන ප්‍රොජෙක්ට් එකේ තියෙනවා නම් එයාට එයාගේ PC එකේ මේවන් ඩවුන්ලෝඩ් කරලා නැතත් එයාට ඒක රන් කරගන්න පුළුවන්. මොකද මේකේ තියෙනවා version එක. එතකොට මේ version එකට අදාළව මේවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ properties ටික ඩවුන්ලෝඩ් කරගන්න. අන්න ඒකට තමයි මේ රැපර් කියන එක හැදෙන්නේ. එතකොට මේවන් පාවිච්චි කරන්නේ කොච්චර මේවන් පාවිච්චි කරපුවම අපේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරගෙන යන කොච්චර පහසුද කියලා බලන්න. හරි. එතකොට මෙතන මේ POM ෆයිල් එක. දැන් අපි ගොඩාක් වෙලා කතා කරා අපි dependencies ගැන කතා කරා මේ POM.xml එක ඇතුලේ තියෙන. හැබැයි අපි තේරුම් ගත්ත අපි කතා කරේ නේ මේ POM ෆයිල් එකෙන් මොකක්ද කරන්න කියලා. එතකොට මේ POM ෆයිල් එක ඇවිල්ලා අපේ configurations ඒ කියන්නේ dependencies එතකොට අපේ Java version ඒ ඔක්කොම ටික දාලා තියෙන අපේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ විස්තර ටික දාලා තියෙන මේ POM ෆයිල් එක ඇතුලේ. එතකොට අපිට මේ POM ෆයිල් එක ගත්තාම සාමාන්‍යයෙන් ඩිවෙලොපර් කෙනෙකුට මේ ප්‍රොජෙක්ට් එකේ මේ POM ෆයිල් එක දිහා බලලා pom.xml ෆයිල් එක දිහා බලලා එයාට තේරුම් ගන්න පුළුවන් හරි. මේ ප්‍රොජෙක්ට් එකට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? මේ ප්‍රොජෙක්ට් එක ගැන සම්පූර්ණ ඕවරෝල් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මේ ප්‍රොජෙක්ට් එකේ සම්පූර්ණ විස්තර ටික මේ ගොඩාක් විස්තර මේ POM ෆයිල් එක ඇතුලේ තියෙනවා. හරි. එතකොට අපිට මේවන් වලින් අපේ ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරගන්න සෑහෙන මේ ලේසි වෙනවා කියන එක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. හරි. මං හිතනවා හැමෝටම මේ මේවන් කියන බිල්ඩ් ටූල් එක සම්බන්ධව හොඳ අවබෝධයක් යන්න ඇති කියලා. එතකොට දැන් මේ අපි ඊළඟ දවසේ බලමු මේ තව ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. එතකොට අපි කොහොමද අපේ ස්ප්‍රින්ග් බෝට් සෙෂන්ස් 3 එකේදී අපි මේ වැඩ ටික කරන් යන්නේ කියලා බලමු. මම බලාපොරොත්තු වෙනවා ස්ප්‍රින්ග් බෝට් සෙෂන්ස් 3 එකේදී ඕගොල්ලන් අපව හම්බ වෙන්න. හරි. එතකන් හැමෝටම සුබ දවසක්.